ඉතින් කටිය next key auto YouTube channel එකට සාදරයෙන් පෙළ ගන්නවා. කාර් එක හොදන්න යන්නේ. අනිද්දා ට්‍රිප් එකක් යන්න තියෙනවා අපේ කොල්ලෝ ටික එක්ක. පොඩ්ඩක් දුර යන්න තියෙනවා. ෆොටෝ ෂූට් එකක් කරන්නත් එක්ක තමයි යන්නේ. පොඩි කාන්තාරයක් තියෙනවා ජොෂුවා ට්‍රී කියලා මේ පැත්තේ. ඒ පැත්තේ ගිහිල්ලා ඔය තරු හැම බලලා පොඩි ආතල්ලයක් දාන්න යන්නේ කට්ටිය. කාර් එක ගන්න දෙයක් නැහැ මේ. මාර බ්‍රේක් ඩස්ට් එකක් තියෙන්නේ. පේනවනේ වීඩියෝ එහෙම ගන්න දෙයක් නැහැ. මාර දුවිල්ලක් තියෙන්නේ. ඉතින් ප්ලෑන් එක තමයි කාර් එක හොදලා පොලිෂ් කරලා පොඩි බෆ් පාරක් දාලා මේකේ තව චූටි වැඩ ටිකක් තියෙනවා අපි බලමු. ඉතින් පේනවනේ කොහෙවත් යන්න බෑ තනියම මේ දෙන්න නැතුව. Come on, let's go. Let's go, come on, let's go. ඉතින් මේ පේරණ ඇතුළ ගන්න දෙයක් නැහැ. Wait. Sorry, Paul. Good boy, good boy. දෙන්නගේ බොඩි වලියක්. ඉතින් guys කාර් එක හොදලා අපි වැඩේ පටන් ගමු. කාර් එක හොදන්න පටන් ගමු. ඉතින් guys මෙහෙම තමයි කාර් එක තියෙන්නේ. අපි බලමු හේතුවට පස්සේ මොකද වෙන්නේ කියලා. පස්සේ මෙහෙම තමයි වාහනේ තියෙන්නේ. තාම ඉවර නැහැ. තව පොලිෂ් කරන්න තියෙනවා. ඉතින් අද යූස් කරපු ප්‍රොඩක්ට් එක මේ තමයි මෙතන තියෙන්නේ. කාර් එක හොදන්න පටන් ගත්තේ මේ අල්ට්‍රා ක්ලීන් කියන එක. මේකෙන් මේක සෙරමික් වොෂ් එකක්. එතකොට මේක ක්ලේබා එකක්. මේ කෙමිකල් ගාස් ලගේ තියෙන එකක්. මේකෙන් පුළුවන් ඔයාලට සබන් ටිකක් බොඩි පැනල් එකට දාලා මේ බොඩි පැනල් ඇලිලා තියෙන අර මඩ ගතිය එහෙම නැත්නම් වැලි දූවිලි ගතිය මේකෙන් යවා ගන්න පුළුවන්. ඒක කොහොම අර උඩට යරට ඇතුළට පස්සේ එහෙම කරගන්න පුළුවන්. ඒතකොට මේ ටෝක් මැෂින් එක මම යූස් කරනවා. ඒ වගේම අපේ කම්පවුන්ඩ් පෑඩ්ස් තියෙනවා. මේක ඇවිල්ලා මේක මීඩියම් කට් එක, මේක ෆයින් කට් එක. ඒ වගේම මේ H9 F6 P6 කියන මේ ප්‍රොඩක්ට් එක මම යූස් කරනවා. මම හිතන්නේ H9 කියන එක අපිට අවශ්‍ය වෙයි කියලා. කලින් කරලා තියෙන හින්දා මේ ප්‍රොසීජර් එක මම කීපාර කරා මාස 4කට 5කට කලින්. ඉතින් අපි ගොඩක්ම ફોකස් කරන්නේ ෆයින් කට් එකටයි. මේ කට් ඇන්ඩ් ෆිනිෂ් කියන එකටයි තමයි. ඉතින් මේ දෙක තමයි ගොඩක්ම යූස් වෙන්නේ. ඊට පස්සේ මේ PPS කියන මේ පැනල් ස්ප්‍රේ එකෙන් මේ ප්‍රොඩක්ට් එකක් යූස් කරලා මේක ස්ප්‍රේ කරලා ඉවරලා අර මයික්‍රෝෆයිබර් ටවල් එකකින් හොඳට මැදගත්තට පස්සේ මේකෙන් අර දෙන රිසල්ට් එක අපිට තව ටිකක් අර හයිලයිට් කරලා නිකන් පොලිෂ් කරලා වගේ මේකෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මැෂින් එක තියෙනවා, පෑඩ් ටික තියෙනවා, කම්පවුන්ඩ් ටික තියෙනවා. වැඩේට බහින්න තමයි තියෙන්නේ. ඉස්සල්ලාම අපේ F6 කියන මේ මොඩල් එක තමයි ඉස්සල්ලාම යූස් කරන්නේ. මේ වගේ බින් තුනක් දාගෙන තියෙනවා. මේ පැත්තෙන් තමයි වැඩේ පටන් ගන්න යන්නේ.
ඔන්න ඔහොම තමයි වැඩි ඉවර කරලා පස්සේ ඔය රිසල්ට් එක තියෙන්නේ. ඉතින් තව P6 බොටල් එක ගෑවෙත් නැහැ. අපිට ඔල්රෙඩි පොඩි වෙනසක් තියෙනවානේ. ඉතින් මේක තමයි ප්‍රොසීජර් එක සම්පූර්ණ කාර්යක්‍රම දැන් කරන්න යන්නේ. මේ බෝතලෙන් ඉවර කරලා එක කෝට් එකක් ඊට දෙවෙනි පාර කොළ පාට පෑඩ් එක දාලා මේකෙන් තමයි ගන්න. The next day. සුපිරි පොලිෂ් කරලා ඉවරයි. දැන් තියෙන්නේ කාබන් ෆයිබර් ඩිෆියුසර් එකක් තියෙනවා. මේක ගහන්න තියෙන්නේ. පරණ එක ගලවන්න ඕන. ගලවලා ඉවරලා මේක ගහුවට පස්සේ අපිට ක්වාඩ් ටිප්ස් ගහ ගන්න පුළුවන් මෙතන. මේ දෙපැත්තෙන් ගන්නට දුම් බටේ අර දෙක හතරක් ගහ ගන්න පුළුවන්. ඒතර මේක අර පිටිපස්සේ තියෙන ලුක් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. එහෙම පරණ එක ගැලවුවට පස්සේ ඉන්න දිනා පරණ බඩු. දැන් මේකත් එක්ක මාරු කරන්න තියෙන්නේ. මේ දෙකක් තියෙන එක තමයි මම ඔන්ලයින් ඕඩර් කරේ. ඒ වුණාට මේ වැරදි එක වෙලා තියෙන්නේ. ආ රීසන් කරේ ලවත් තිබ්බත් නෑ මට. මේව තමයි අර පිටිපස්සේ රිවර්ස් කැමරා වල සෙන්සර් තමයි ඔක්කොම තියෙන්නේ මෙතන තමයි. 3 hours later. Can you move it along? I'm all out of time cards. ඉතින් කට්ටිය මොකද ඔන්න එක්සාස් ෂොප් එකට ඇවිල්ලා තියෙන්නේ. මක්කුල එකක් දාගන්න ආවා. ඒත් යන්න දෙන ට්‍රිප් එක පොඩ්ඩක් සැප පහසු යන්න ඕනේ තමයි මෙතෙන්ට ආවේ. කාර් එක පොඩ්ඩක් සද්ද වැඩි. අර කැටලරික් කවර් මුකුත් නැහැ. පුෂ් බ්‍රේක් පයිප් වෙලා තියෙන්නේ. ඉතින් සද්ද පොඩ්ඩක් හොඳට වැඩි. ඉතින් ඒක අඩු කරගන්න තමයි ආවේ. ඒගොල්ලෝ කිව්වා මක්කුල එකක් දාලා ඉවරලා පොඩ්ඩක් වයිඩ් කරගන්න පුළුවන් කියලා. ඉතින් අර හයිවේ ස්පීඩ් එක එහෙම යද්දී අමාරු. ඒක සුපිරි තැනක් තමයි. ඒ මොනවද දෙන්නේ? ඉතින් බලමු බස් එක දාලා අපේ සද්ද කොහොමද තියෙන්නේ කියලා.